දැන් මං හිතන්නේ මෙතන ඉක්මනට මේක කරගන්න ඕනි කියලා හදිස්සි කවුරුවත් ඇති කියලා. එහෙම ඉන්නවනම් අම්මගේ නම්බර් එක පස්සේ දානවා. එයාලා මට මැසේජ් එකක් දාන්න. එහෙම වුණොත් අපි මේ වෙදී යන බෑච් එකකට ජොයින් කරන්නම්. එයාලට ටට්ටක් ගාලා රෙකෝඩින්ග්ස් ටිකෙන් මේ ටික කවර් කරගෙන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පර්සනලි මාත් එක්ක කතා කරලා විසඳගෙන එහෙම ස්පීඩ් අප් යන්න ඕන කෙනෙක් ඉන්නවනම් මොකද මම දැන් මේක අලුත් බෑච් එකනේ. අද පළවෙනි දවස. සාමාන්‍යයෙන් අපි ලොකු කලබලයක් නැතුව තමයි මේ ගමනේ යන්නේ. සාමාන්‍යයෙන් ස්ලෝ එකේ අපි මේ ටික කරගෙන යනවා. හැබැයි අපි පස්සේ දැන් හිතන්නකෝ මාළවෙනි මාසේ දෙවෙනි මාසේ ගියා කියලා. අපිට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් අපිට දැන් වැඩ පුළුවන්. ඊට පස්සේ අපි ටික ටික මේක ස්පීඩ් කරනවා. මම කියන්නේ මුලදී අපි ටිකක් මේක ස්ලෝලි යන්නේ අර ලොකු දේවල් කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ක්ලාස් එකේ අන්තිමටම අපි ක්ලාස් තියෙන ඩේට් එක ගැන කතා කරනවා. දැන් අද නිකන් රැන්ඩම්ලිනේ අද ස්ටාර්ට් සෙෂන් එක කියලා දැම්මේ. අපි ඉරිදා හෝ සඳ හෝ රෑ හවස 6ට 7ට මොකද අපි ටයිම් එකක් arrange කරගමු මේ ක්ලාස් එකෙන් පස්සේ අන්තිම වෙලාවේ. ක්ලාස් එකේ මේ කෝස් එක ඉවරනාට පස්සේ පොඩි ටෙස්ට් එකක් තියෙනවා. හිතන්නකෝ අද කෝස් එක ඉවරයි කියලා. ඔයාලට මාසයක් විතර තියෙනවා මේ කෝස් එකේ කරපු දේවල් ආයිත් පොඩ්ඩක් රිමයින්ඩ් කරගන්න. ආයිත් පොඩ්ඩක් රෙකෝඩින්ග්ස් ටික බලලා ආයි මතක් කරගන්න. ඊට පස්සේ ඔන්ලයින් තියෙන එක්සෑම් එකක් තියෙනවා. ඊට කලින් පොඩි ඇප්ලිකේෂන් ටිකක් එහෙම තියෙනවා ෆිල් කරන්න. ඒ ටික ෆිල් කරලා එක්සෑම් එක තියෙනවා. එක්සෑම් එකෙන් පස්සේ සර්ටිෆිකේට් එකක් ඔය බුක් එක ආපු විදිහටම ඔයාලගේ ගෙදරට එනවා. රයිට්. දැන් හැමෝම දන්නවා අපේ මේ ඇත්තටම අපේ ක්ලාස් එක තියෙන ඔන්ලයින් නේ. ඉතින් ඔන්ලයින් තියෙනකොට අපිට වෙන්න පුළුවන් අපි කියමු නිකන් උපද්‍රවයක් කියලා. ඔන්න වගේ ඒවා දෙක තුනක් තියෙනවා. බැරි වෙලා හරි පවර් කට් එකක් ගියොත් අපිට ක්ලාස් තියන්න වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ එහෙම නැත්නම් හිතමුකෝ නිකන් Zoom එකේ cloud අපි දැන් Zoom එක ඇත්තටම cloud service එකක් විදිහට ගන්න. ඔන්න ඕකේ පොඩි මොකක් හරි ප්‍රශ්නයක් આવොත් අපිට ක්ලාස් යන්න වෙන්නේ නැහැ. බැරි වෙලා හරි අකුණු ගහ වැස්සොත් ඒ වගේ එකක් වුණොත් අපිට ක්ලාස් යන්න වෙන්නේ නැහැ. ඔන්න වගේ හේතු දෙක තුනක් යරුනහම අපි ක්ලාස් එක තියනවා. බැරි වෙලා හරි ක්ලාස් එක සතියක තිබ්බේ නැත්නම් අපි වෙන අමතර දවසක හරි ටිකක් වැඩිපුර කරලා හරි අපි කොහොම හරි කන්ටෙන්ට් එක අර හරි කාලය ඇතුළත කවර් කරනවා. මම දැන් මෙච්චර වෙලා කියපු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔයාලා හිතන්න මෙන්න මෙහෙම මම මේ කියන්න හදන්නේ ඔයාලා මේක මේ කරන කෝස් එක ටර්නින් පොයින්ට් එකක් කරගන්න විශේෂයෙන් ස්කූල් ස්ටුඩන්ට්ලා මොකද ස්කූල් ස්ටුඩන්ට්ලා තාම මේක ගැන ඉගෙන ගන්නවා මේක සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න මොකද හිතන්න නිකන් IT කියන්නේ අපි හිතමුකෝ නිකන් මුහුදක් කියලා ඈ IT කියන්නේ මුහුදක් අපි මුහුද ගමු මුහුදෙන් ප්‍රයෝජන ගන්න අය කවුද ඉන්නේ ගමනාගමනයට මුහුද පාවිච්චි කරන අය වෙනම ඉන්නවා. මාළු අල්ලන්න මුහුද පාවිච්චි කරන අය වෙනම ඉන්නවා. එතකොට මුහුදේ කිමි දෙන්න මුහුද පාවිච්චි කරන අය වෙනම ඉන්නවා. ඈ එතකොට ඔය වගේ එක එක විශේෂ වැඩවලට මුහුද පාවිච්චි කරන අය ඉන්නවා. හැබැයි අපි හැමෝම කැමති නේද මුහුද දිහා බලාගෙන ඉන්න නිකන් මුහුද රැල්ල පාගන්න. ඔය වගේ අපි හැමෝම යනවනේ. ඉතින් ඒ වගේ මේ IT වල එක කොටසක් තියෙනවා මේ 2026 වෙනකොට අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් ටික. දැන් ඒ ටිකෙන් පස්සේ හිතන්නකෝ IT දිගටම කරන කෙනෙක්ට නම් එතනින් පස්සේ අර මුහුද මං කියව පාවිච්චි කරනවා කියලා ගමනාගමනයට. එතකොට ඒක විශේෂයෙන්ම එයාලා විතරයි. හැමෝම මුහුද ගමනාගමනයට පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට ඒ සයිඩ් එකෙන් ඉස්සරහට යන කෙනෙක් අයට මේක තවදුරට ඉගෙන ගන්න යන්න පාත් තියෙනවා. software engineering කියලා තියෙනවා. තව cyber security කියලා තියෙනවා. ඊට පස්සේ UI UX designing කියලා තියෙනවා. ඊළඟට full stack developer කියලා තියෙනවා. ওই විදිහට ඒක වෙනම ඉස්සරහට යන්න ඕනේ. වෙනම languages ඉගෙනගෙන එහෙම යන්න ඕනේ. හැබැයි දැන් අද වෙනකොට කොහේ ගියත් කම්පියුටර් එකක් තියෙනවානේ. අර බේසික් නොලෙජ් එක මම කලින් කිව්වා වගේ අපි හැමෝටම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපි හැමෝම ඇවිල්ලා තියෙන්නේ ඒ බේසික් නොලෙජ් එක අර ස්ටාර්ට්අප් එක ගන්න. බේසික් කිව්වට අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ බේසික් ටික ඔක්කොම ටික කරනවා. එතනින් එහාට අර ස්පෙෂලායිස් වෙන දේවල් විතරයි අපි කරන්නේ නැත්තේ. එතකොට මේකේ තියෙන අවශ්‍යතාවය ගැන අපි පොඩ්ඩක් කල්පනා කරොත් හිතන්න 2000 අපි ගමු 2000 ඉඳලා 2010 වෙනකන් අවුරුදු 10 ඔය අවුරුදු 10 ඇතුළත හිතන්න මේ ටෙක්නොලොජි එකේ නිකන් ඉම්ප්‍රූව්මන්ට් එක පොඩි ඉස්සලාම 2010 වගේ නම් මම හිතන්නේ ලොකු ෆෝන් තිබ්බේ නැහැ ඊට පස්සේ 2010 වෙනකොට ලොකු අවුරුදු 10ටම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බේ නැහැ නේ
ස්මාර්ට් ෆෝන් ආවා, ටච් ෆෝන් ආවා. ඒ වුණාට අර ස්පීඩ් ඉන්ටර්නෙට් ස්පීඩ් වල ලොකු වෙනසක් තිබ්බේ නැහැ. අර ඒ අවුරුදු 10ට මෙහෙමයි. ඊට පස්සේ හිතමුකෝ 2010 ඉඳලා 2015 වෙනකම් ඒත් අපිට අර දැනෙන වෙනසක් උන්නේ නැහැ. සාමාන්‍ය අප්ඩේට් වුණා, ඉම්ප්‍රූව්මන්ට් වුණා නැත්තේ නැහැ. ඒත් අර සාමාන්‍ය මට්ටමකට වුණා නැත්තේ නැහැ. හරි. ඊට පස්සේ අපි හිතමු නිකන් 2020 ඉඳලා 2025 වෙනකොට කොහොමද ආපු ඉම්ප්‍රූව්මන්ට් එක? ඈ මොබයිල් ෆෝන්ස් එහෙම එළියට ආපු හැටි. එතකොට ටෙක්නොලොජි එක, ඉන්ටර්නෙට් ස්පීඩ් ඔය දේවල් ටෙක්නොලොජි එකේ ආගමනය. ඊට පස්සේ ඕගොල්ලෝ හිතන්න 2025 ඉඳලා 2030 වෙද්දි මේ 2026නේ ඊළඟ අවුරුදු 4 ඇතුළත මොන වගේ දේවල් වෙයිද? අපිට ඉස්සර සිග්නල් ආවේ කොහෙන්ද? සැටලයිට් කණු වලින්. හරිනේ. සිග්නල් කණු කියලා අපි නිකන් ව්‍යවහාරයට කියන්නේ. දැන් සිග්නල් එනවා අපි ස්ටාර්ලින්ක් එක තියෙනවා සැටලයිට් වලින් දැන් අපිට සිග්නල් එනවා. නේ අපි සිංහරාජේ හිටියත් අපිට සිග්නල් තියෙනවා. ඉතින් හිතන්න සයිබර් සිකියුරිටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරි. මම ඒක පොඩ්ඩක් අන්තිමට මැසේජ් එකක් දාන්න. මම පොඩි පාත් එකක් කියලා දෙන්නම්. මේ කන්ටෙන්ට් එකට අදාළ නැති නිසා දැන් මම ඒක ඇදලා ගන්නෑ. ඉතින් හිතන්න 2030 කියන්නේ තව අවුරුදු කීයක් තියෙන්නේ? 4යිනේ. ඔය 4 ඇතුළත අපි හැමෝම 2030 වෙනකොට ඉඳීනේ. ඉතින් මේක ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද කියලා ඔයගොල්ලෝ නිකමට හිතලා බලන්න. ඒකයි මම කිව්වේ මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්න මෙතනින් ඉස්සරහට මේ ඉගෙන ගන්න දේ කියලා. රයිට්. අපි මම හිතනවා දැන් මම කියපු ටික පැහැදිලි ඇති කියලා. අපි පොඩ්ඩක් යන් අපේ ටියුට් එක පැත්තට. මේ ටියුට් එකේ ඇති මෙන්න මේ වගේ තැනක්. දත්ත සහ තොරතුරු කියලා. ස්ක්‍රීන් එකේ ලියන්න එපා ඔයාලා. ඔයාලා ක්ලාස් ලෙසන් එකේ ඉන්නකොට ෆෝන් එකේ චුට්ටක් පැත්තකින් තියන්න ඔයාලා දැනුවත් හෝ නොදැනුවත්ව ස්ක්‍රීන් එකේ ලියවෙනවා. ඒක නිසා ෆෝන් එක පොඩ්ඩක් අතේ තියාගන්න නැතුව පොඩ්ඩක් ඉස්සරහෙන් ඔය මොකක් හරි කෝපයක් බෝතලයක් තියලා හේතු කරලා හරි කමන්නේ පොඩ්ඩක් ඒ විදිහට තියලා තියන්න. හරි. ඔන්න අපි අපේ ලෙසන් එකේ පොඩි මං කියවන ලෙසන් එකෙත් පොඩි පාර්ට් එකක් කරනවා කියලා. අපි ලෙසන් එකේ පාර්ට් එකක් කරමු. ඒක කරලා අපි කතා කරමු ෆික්ස් ඩේට් එකක් ගැන. රයිට්. අපි කොහෙදී IT ඉගෙන ගන්න ගියත් හිතන්න IT ඩිග්‍රී එකක් කරත් අපිට මුලින්ම උගන්වන්නේ ඔන්න ඔය දත්ත සහ තොරතුරු කියන එක. හරිද? 6 වසරේ IT ඉගෙන ගත්තත් මුලින් උගන්වන්නේ දත්ත සහ තොරතුරු කියන එක. A level IT වල I level IT කරත් මුලින්ම ඔන්න ඔය ටික තමයි උගන්වන්නේ. ඒක නිසා හොඳට අහගන්න. ඉතාමත් වැදගත් කොටසක් ඉමේජි ස්ක්‍රීන් එකේ ලියවෙනවා දරුවෝ. ෆෝන් එක මම කලින් කිව්වා වගේ පොඩ්ඩක් පැත්තකින් තියලා ලෙසන් එක අහගෙන ඉන්න. දත්ත සහ තොරතුරු බලන්න මෙතන නෝට් එකක් තියෙනවා වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. රයිට්. අපි මේ කතාවට නැතුව ඔන්න හොඳට බලාගෙන ඉන්න අහගෙන ඉන්න මම කලින් කිව්වා වගේ මම ඔයාලට පොඩි කතන්දරයක් කියලා දෙන්න හදන්නේ. මම පෙන්වන්න හදන්නේ තේ එකක් හදන හැටි. හරිද? අපිට තේ එකක් හදන්න මොනවද ඕන වෙන්නේ? අපිට වෙනවා මම මේ ස්ක්‍රීන් එකේ මවුස් එකෙන් ලියන්නේ අකුරු ටිකක් ඇතයි වැඩි ගණන් ගන්න එපා. වතුර වතුර නෙමෙයි උණු වතුර මම නිකන් වතුර කියලා ලියනවා. වතුර
සීනි තේ කොළ ඔය ටික නෙවනේ තේ එකක් හදන්න. දැන් තේ එකක් ඕන කරන මිනිස්සෙක්ට අපි වතුර දීලා වැඩක් තියනවද? නෑනේ. අපි සීනි දීලා වැඩක් තියනවද? නෑ. තේ කොළ දීලා වැඩකුත් නෑ. තේ එකක් ඕන මිනිස්සෙක්ට මං කිව්වේ. හරිද? එතකොට මේ දැන් තේ එකක් හදන්න කවුරුවත් කියන්න බෑ හැන්දක් ඕනේ කෝප්පයක් ඕනේ කියලා. ඒවා මම මෙතනට දාලා නෑ. ඒව ගැන හිතන්න එපා. උණු වතුර සීනි සහ තේ කොළ කියන තුන ඕනේ අපිට තේ එකක් හදන්න. තේ එකක් ඕන මිනිස්සෙක්ට අපි උණු වතුර දීලා වැඩකුත් නෑ. සීනි දීලා වැඩකුත් නෑ. තේ කොළ දීලා වැඩකුත් නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ආ මේ ಜಾති තුන එකට කලවම් කරන්න ඕනේ. මික්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? මොකක් හරි ක්‍රියාවලියක්. මික්ස් කලවම් කරනවා කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක්. මේ ටික මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරොත් අපිට හැදෙන්නේ මොකක්ද? අපිට ඔන්න හැදෙනවා තේ එකක්. ඔන්න ඒ කතාව තමයි මෙතන මේ නෝට් එකේ තියෙන්නේ. බලන්න. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වෙන්නත් පුළුවන්, වචන වෙන්නත් පුළුවන්, සලකුණු වෙන්නත් පුළුවන්. ඒවා දත්ත ලෙස හැඳින්වේ. හරියට මේ උණු වතුර සීනි තේකොළ වගේ. වෙන් වශයෙන් ගත්තා කියලා අපිට අර්ථයක් දෙන්න බෑ. එතකොට දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර වෙන්වෙන් වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බැරි දත්ත ගොනු කිරනවා සකස් කරනවා කියන්නේ මොකක්ද? මොකක් හරි ක්‍රියාවලියක්. හරියට වෙන්වෙන් වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බැරි මේ උණු වතුර සීනි තේකොළ එකට දාලා කලවම් කරනවා වගේ. එකට ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරක් ලබා ගත හැක. අන්න ඒ කියන්නේ අපිට තේ එකක් හදාගන්න පුළුවන් වගේ සීන් එකක්. අර්ථවත් තොරතුරක් ලබා ගත හැක. හරිනේ පැහැදිලිනේ. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි අංක වෙන්නත් පුළුවන් වචන වෙන්නත් පුළුවන් සලකුණු වෙන්නත් පුළුවන් දත්ත ලෙස හැඳින්වේ. හරියට මේ උණු වතුර සීනි තේකොළ නිකන් දත්ත වගේ. හරිද? මේක ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් ඒ කියන්නේ මොකක් හරි process එකක් මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරොත් අපිට මොකද්ද මෙතන කියන්නේ අර්ථවත් තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තේක හරියට නිකන් තොරතුරක් වගේ. අපි තොරතුරු වලට කියනවා ইনফরমේෂන් කියලා. අපි තව ටිකක් මේක පැහැදිලි කරගමු. ඕගොල්ලෝ මම මේක මකනවා. නිකන් අපි හිතමු නිකන් අපරාධයක් වුණ තැන. මොකක් හරි හොරකමක් වුණ තැනක්. ඔන්න දැන් ගයක් තියෙනවා. ඒ ගෙදර මොකක් හරි හොරකමක් වෙලා ඔන්න දැන් එතන පොලිසියෙන් ඇවිල්ලා. එතන ඉඳලා කතාව කරගෙන යන්නම්. පොලිසියෙන් මොනවද එකතු කරන්නේ? ඔය ගෙදරට ආවට පස්සේ මොකක් හරි බිම තියෙන අඩි සලකුණක් වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි ඇඳුමක කෑල්ලක් වෙන්න පුළුවන්. මේක ඇඳුමක් කියලා හිතා ගන්න. හරිද? ඇඳුමක කෑල්ලක් වෙන්න පුළුවන්. නෙත් මේ දරුවෝ මම කලිනුත් කිව්වා ස්ක්‍රීන් එකේ ලියවෙනවා. ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න. ඊට පස්සේ බිම තිබ්බ නිකන් මොකක් හරි පිහි කෑල්ලක් වෙන්න පුළුවන්. ඔන්න ඕවා පොලිසියෙන් මොකද කරන්නේ? එකතු කරගන්නවා. එකතු කරගෙන එයාලා පරීක්ෂණ කරනවා. ඊට පස්සේ හරියට නිකන් දත්ත වගේ හිතන්නකො නිකන් අංක ටිකක් වැටිච්ච ෆෝන් නම්බර් එකක් කියලා. ඔන්න ඔහොම ෆෝන් නම්බර් එකක් මොකක් හරි තියෙනවා. ඒකත් බිම් මැරලා තිබ්බා. එයාලා ඒකත් ගන්නවා. ඊට පස්සේ මේ බිම තිබ්බ අඩි සලකුණත් ගත්තා. ටී-ෂර්ට් කෑල්ලක් තිබ්බා ඒකත් බැලුවා. පිහි කෑල්ලක් තිබ්බා ඒකත් ගත්තා. තව ඇඟිලි සලකුණු තියෙනවා නම් ඒවත් ගන්නවා. හරියට නිකන් දත්ත වගේ. වෙන් වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බෑ. මේ ෆිංගර් ප්‍රින්ට් එකක් විතරක් තිබ්බා කියලා අපිට පුළුවන් ද හොරා මූ කියලා හොයාගන්න. මේ අඩි සලකුණක් තිබ්බා කියලා අපිට පුළුවන් ද හොරා මූ කියලා හොයාගන්න. වෙන් වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බෑ. සමහරට මේ අංක වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, සලකුණු වෙන්න පුළුවන්. ඔය මොනවා හරි ටිකක් පොලිසියෙන් එකතු කර ගන්නවා. ඒ ටික ගොනු කිරි මම මෙතනදි කියවනේ ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන්. එතකොට මේ එකතු කරගත්ත දත්ත ටික මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරොත් ක්‍රියාවලියකට අපි කියනවා process එකක් කියලා. ක්‍රියාවලියකට භාජනය කරොත් අර්ථවත් තොරතුරක් හදාගන්න පුළුවන්. මොකක්ද අර්ථවත් තොරතුර? මෙන්න හවල් වෙලාවේ තමා පැන්නේ. මෙන්න මූ තමා හොරා. අන්න තොරතුරක්. ඒත් බලන්න මෙතන අන්තිමටම තියෙනවා එම තොරතුරු තීරණ ගැනීම සඳහා අපට උපකාරී වේ. හරිනේ. එතකොට තොරතුරකට වටිනාකමක් තියෙනවා. අපිට තීරණ ගන්න පුළුවන් තොරතුරු නිසා ඒ තොරතුරු ගන්න නම් අපිට අනිවාර්යෙන් මොනවද තියෙන්න ඕනේ?
දත්ත. දත්ත කිහිපයක් එකතු කරලා ගොනු කරලා සකස් කරලා තමයි අපි තොරතුරක් හදාගන්නේ. මං හිතනවා කතන්දරේ පැහැදිලි ඇති කියලා. chat එකට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. තේරුණාද නැද්ද? දත්ත කියන්නේ මුකුත් නෑ IT කම්පියුටර් හිතන්න එපා. දත්ත කියන්නේ මොකක්ද? තොරතුරු කියන්නේ මොකක්ද කියන එක තේරුණාද? තේරුණා. yes good good නියමයි. මොන හරි අපහැදිලි තැනක් තියෙනවද? yes understood good. දැන් අර ටක් ගාලා කැමරා එක ඕෆ් කරගන්නවා right? අර ඔන් කරන්න කියපු ගමන් ඔන් කරගන්නවා. ආයි ඕෆ් කරගන්නවා. මොකද කැමරා එක ඔටෝ ඕෆ් වෙන්නේ නැහනේ. නිකම්ම කැමරා එකක් ඕෆ් වෙන්නේ අපි ඕරෙන් ආයි ඕෆ් කරගන්නවා. හරි පැහැදිලි. අපි යන් ඉස්සරහට. මෙතන බලන්න උදාහරණ ටිකක් තියෙනවා. පාසල් වාර විභාගයේ අවසානයේදී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු. බලන්න රවි 68යි 90යි 79යි 67යි කියලා ඉලක්කම් ටිකක් තියෙනවා. රිස්වාන් ඉලක්කම් ටිකක් තියෙනවා. ක්‍රිෂාන් කියලා ඉලක්කම් ටිකක් තියෙනවා. බලන්න මේ දැන් පැහැදිලිනේ මේවා අංක වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, සලකුණු වෙන්න පුළුවන්. දැන් රිස්වාන් කිව්වා කියලා අපිට රිස්වාන් කියලා නමක් තියෙනවා. අපිට මොනවද කියන්න පුළුවන්ද? මේ 70 කියලා ඉලක්කමක් තියෙනවා. අපිට මොනවද කියන්න පුළුවන්ද? බෑ. වෙන වෙන වශයෙන් ගත්තාම රිසාන් කියලා වෙනම ගත්තොත් අපිට ඒකට අර්ථයක් දෙන්න බෑ. 70 කියලා වෙනම ගත්තොත් අපිට ඒකට අර්ථයක් දෙන්න බෑ. මෙන්න ඒ ටික පොඩි process එකකට දාලා තියෙනවා. ටේබල් එකකට දාලා තියෙනවා. නම සිංහල ගණිතය විද්‍යාව ඉතිහාසයේ සෞඛ්‍ය රවි ක්‍රිෂාන් රිස්වාන් කියලා නම් ටික තියෙනවා. ඒවට අදාළ ලකුණු ටික තියෙනවා. දැන් අපිට මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ළමයිගේ ලකුණු කියලා. බලන්න ඉහත මේ වගුව තවත් දුරටත් process කරලා තියෙනවා මෙතන. නම් ටික තියෙනවා රබී ක්‍රිෂ්වාන් රිස්වාන් කියලා. සබ්ජෙක්ට් ටික සහ අදාළ ලකුණු ටික වෙන වෙනම තියෙනවා. මුල් ලකුණු ටික වෙනම තියෙනවා. ඇවරේජ් එක කීයද කියලා වෙනම තියෙනවා. පන්තියේ කී වෙනියද කියලා මෙතන තියෙනවා. මෙන්න මේකෙන් අපිට පුළුවන් මොකක් ගන්නද? අර්ථවත් තොරතුරක් ගන්න. මොකද? sorry. මෙතන මේ කියලා තියෙන මොකද්ද? තීරණ ගැනීම සඳහා උපකාරී වේ. අපිට මේ ටිකෙන් පුළුවන් ඔන්න හොඳ තීරණයකට එන්න. අපිට මේ ටික ගන්න මොනවද උමනා වුනේ? මේ දත්ත ටික. දත්ත නැතුව කවදාවත් තොරතුරක් හැදෙන්නේ නැහැ. දත්ත කියන්නේ වෙන වෙන ගත්තට අර්ථයක් දෙන්න බැරි අංක වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, සලකුණු වෙන්න පුළුවන්. ටියුට් එක හම්බුන්නේ නැහැ. PDF එක දාන්නම් ගෲප් එකට. right. මෙතන තව ටිකක් මේ උදාහරණ තියෙනවා. මම මේව ගැන නම් ඉතින් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. බැලුවම තේරෙනවා මේ වෙන විදිහට ගත්තාම රූප ටිකක් තියෙනවා. මේ රූප ටික එකට ලං කරාට පස්සේ මෙතන අපිට මෙතන ෆැමිලි එකක් කියලා මේක හිතා ගන්න පුළුවන්. දැන් මේකේ මේ ෆොටෝ එක විතරක් තිබ්බ කියලා අපිට මුකුත් හිතා ගන්න බෑ. හැබැයි මේ ටික එකට එකතු කරාට පස්සේ මම කලින් කිව්වා වගේ මේක අපිට ෆැමිලි එකක් කියලා හිතා ගන්න පුළුවන්. තොරතුරු පද්ධති. මෙන්න
වැදගත් කොටසක්. හරිද? මම මේ නෝට් එකට එන්න කලින් ආයිත් මං කතන්දරයකට එන්න. මං හිතනවා හැමෝම කවදා හරි දවසක පුස්තකාලයකට ගිහිල්ලා ඇති. මම පුස්තකාලයක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. අපි හිතමු නිකන් සාමාන්‍යයෙන් 2010 2015 විතර පුස්තකාලයක් ගැන. කොහොමද වෙන්නේ? පුස්තකාලයට යනකොටම පුස්තකාලේ මැඩම් කෙනෙක් ඉන්නවා. හරිනේ. ඒ මැඩම් ඉන්නවා මේසෙක ඉඳගෙන යූසර් කවුරු හරි ස්ක්‍රීන් එකේ ලියවෙනවා. ඔයාලට සිංහල තේරෙන්නේ නැද්දනේ? ඔය ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔය අහන් ඉන්න බැරිද ඇත්තටම? පොඩ්ඩක් සද්ද වැඩි කරගෙන උඩට අහගෙන ඉන්න එච්චරයි. මේසයක් තියෙනවා. මේ මේසේ ඉස්සරහා ඉන්නවා මැඩම් කෙනෙක්. මේ මැඩම්ගේ පිටිපස්සේ තියෙනවා ෆයිල් ගොඩාක්. මේ තියෙන්නේ ෆයිල් මැඩම්ගේ උසට වඩා උස ෆයිල් රාක්කයක් තියෙනවා. ඔන්න මම යනවා පුස්තකාලෙට. ගිය ගමන් මං කියනවා මට ඕනේ මේ පුස්තකාලෙට බැඳෙන්න. එහෙමනම් මට දෙනවා ෆෝම් එකක්. හිතන්න මේ ඉන්නේ මම. මට දෙනවා ෆෝම් එකක්. මේ ෆෝම් එකේ තියෙනවා මොනවද? අපේ නම, නේම් එක, ටෙලිෆෝන් නම්බර එක, ගෙදර ඇඩ්‍රස් එක. ඔන්න වගේ අපේ විස්තර ටිකක් පුරවන්න තියෙනවා. මම මේ ෆෝම් එක පුරවලා මැඩම්ට දුන්නට පස්සේ මැඩම් ගේ රාක්කෙන් කොහෙන් හරි ෆයිල් එකකින් අපේ මේ තිබ්බ ඩොකියුමන්ට් එක යදා ගන්නවා. දාගෙන මම පොතක් ගන්නවා ගෙදර අරගෙන යන්න. මං ඒ පොත ගිහිල්ලා මැඩම්ට කියනවා මැඩම් මට ඕනේ මේ පොත ගෙදර අරන් යන්න. මැඩම් එහෙමනම් මොනවද සටහන් කරගන්නේ? පොතේ නම, බුක් එකේ නම, බුක් එන් කියලා දාන්න, බුක් නේම්, අරගෙන ගිය දිනේ, ඩේට් එක. පොතයි බාර දෙන්නත් එපා. මම ඒකට කියනවා ඩියු ඩේට් එක කියලා. පොතයි මම මැඩම්ට ගෙනත් දෙන්න ඕන දිනේ. දැන් බැරි වෙලා හරි පොත කියවන්න දෙන්නේ සති දෙකයි. සති දෙකක් එහෙම පරක්කු වෙලා පොත ගිහින් දුන්නොත් එහෙම මට දඩේකුත් එක තමයි ගෙවන්න වෙන්නේ. හරිද? ඔන්න ඔය දාත්ත ටික මැඩම් අර මගේ ෆයිල් එකටම දාගන්නවා අරගෙන. මට පොත ගෙනත් දෙන්න සතියක් විතර පරක්කු වෙනවා. මෙන්න මගේ ඇඩ්‍රස් එක තියෙනවා මේ ෆෝම් එකේ. මගේ ඇඩ්‍රස් එකට මැඩම් එවනවා ලියුමක්. ඔයා පොතක් අරන් ගිහිල්ලා තියෙනවා කරුණාකරලා මේක ගෙනත් දෙන්න. ඊට පස්සේ මම පොත ගිහින් දුන්නට පස්සේ මට දඩේකුත් ගහලා වැඩි ඉවර වෙනවා. ඕක ඉස්සර පුස්තකාලය. හරිද? අපි ගහිතමු දැන් අද පුස්තකාලයක් ගැන. මම යනවා පුස්තකාලෙට. ඔන්න දැන් මේ කතාව විස්තර පුස්තකාලේ මෙයා දැන් යනකොට අර වගේම මැඩම් කෙනෙක් ඉන්නවා. මැඩම්ගේ මේසෙ උඩ තියෙනවා කම්පියුටර් එකක්. අර ලොකු ෆයිල් රාක්කයක් මට පේන්න නැහැ. ඒ හැමදේම තියෙන්නේ මේ මැඩම්ගේ කම්පියුටර් එකේ. මම ගිය ගමන් මැඩම් මට මගෙන් විස්තර අහනවා. මෙන්න මේ විස්තර ටික අහන්නේ. මේ විස්තර ටික මැඩම් එයාගේ කම්පියුටර් එකේ ටයිප් කර ගන්නවා. මෙන්න මේ විස්තර ටික. ඊට පස්සේ මම පොතක් අරගෙන ගෙදර යනවා. කලින් වගේම මට පොත අරගෙන ආයි පුස්තකාලෙට එන්න පරක්කු වෙනවා. මැඩම් කියනවා ඔයාලට සතියයි දෙන්න, සතියක් ඇතුළත කියවලා පොත ගෙනත් දෙන්න. මෙන්න බොලේ මට පොත ගෙනත් දෙන්න පරක්කු වෙච්ච ගමන් මගේ ටෙලිෆෝන් නම්බර එක තියෙන නිසා ඔටෝමැටිකලි මගේ ෆෝන් එකට එනවා SMS එකක්. ඔයා පොතක් අරන් ගිහිල්ලා තියෙනවා අරගෙන එන්න. ඒක මැඩම්නුත් නෙමෙයි දාන්නේ. හරිද? දැන් මේ සිස්ටම් එක හදලා තියන්නේ මේ විදිහට. මේ දැන් මම පොත ගන්නකොට මොනවද මැඩම් දාගන්නේ? පොතේ නම, පොත අරගෙන ගිය දවස, ගෙනත් දෙන්න ඕන දවස, ඒ ටික මැඩම් මැඩම් මට කියනවනේ. එතකොට ඔටෝමැටිකලි සිස්ටම් එකෙන්ම මැඩම්ට එනවා මැසේජ් එකක්. මෙන්න මේ X කියන කෙනා පොතක් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ පොත අද හෙට වෙනකොට ගෙනත් දෙන්න ඕනේ. ඒ වගේම මටත් ඔටෝමැටිකලි SMS එකක් එනවා.
ඔයා අරගෙන ගිය පොත හෙට ගෙනත් දෙන්න. දැන් හිතන්නකෝ මට පොත ගෙනත් දෙන්න පරක් වුණා කියලා. මම සති දෙකකට පස්සේ ආයි පොත අරගෙන යනවා පුස්තකාලෙට. එතකොට මැඩම්ගේ කම්පියුටර් එකෙන් ඔටෝමැටිකලි මැඩම්ට පෙන්නනවා කැල්කියුලේට් වෙලා මෙයා මේ දවසේ අරගෙන ගියේ පොත මෙන්න මේකයි පොතේ නම මේ දවස් වෙනකොට ගෙනත් දෙන්න ඕනේ දවස් මෙච්චරක් පරක්කුයි මෙයා මෙච්චර දඩ මුදලක් ගෙවන්න ඕනේ. ඒ ටික ඔටෝමැටිකලි මැඩම්ගේ කම්පියුටර් එකෙන් මැඩම්ට ඩිස්ප්ලේ වෙනවා. වෙනස තේරුණාද? ඉස්සර පුස්තකාලේ දැන් පුස්තකාලේ. අපි ඕක ඔළුවේ තියාගෙන යන් අර නෝට් එකට. බලන්න දැන් ඔයාලට පැහැදිලිනේ මෙතන එකතු කරගත්තේ දත්ත. මගේ නම කියන්නේ මොකද්ද? දත්තයක්. මගේ ටෙලිෆෝන් නම්බර් එක කියන්නේ මොකද්ද? දත්තයක්. මගේ ඇඩ්‍රස් එක කියන්නේ මොකද්ද? දත්තයක්. හැබැයි මේ දත්ත ටික ඇසුරු කරගෙන මැඩම්ට එනවා ඉන්ෆෝමේෂන් එකක් තොරතුරක් මෙයා මෙන්න මේ පොත අරගෙන ගිහිල්ලා තියෙනවා මේ දවස් වෙනකොට ගෙනත් දෙන්න ඕනේ මොකද්ද පොතේ නම ඔය විස්තර ඔය තොරතුර එනවා මැඩම්ට. ඔය තොරතුර එන්න නම් උපකාරී වුණේ මොනවද? මෙන්න මේ මැඩම් අර කම්පියුටර් එකට එන්ටර් කරගත්ත දත්ත ටික. හරිද? එදා පෑනක් පැන්සලක් හෝ වෙනත් උපකාරයක් ආධාරයෙන් දත්ත රැස් කරගත් මිනිසා. පැන්සලක් පෑනක් හෝ වෙනත් උපකරණයක් ආධාරයෙන් දත්ත රැස් කරගත් මිනිසා. හරිනේ. ඉස්සර පුස්තකාලෙත් නමයි ෆෝන් නම්බර එක අනම්මනන් ටික පෑනෙන් පැන්සලෙන් ලියාගෙන තමයි ওই දත්ත ටික රැස් කරගත්තේ. අද මෙයා මේ ඒ දත්ත ටිකම කම්පියුටර් එකේ ටයිප් කරගන්නවා. අද පරිගණකයේ භාවිතයෙන් දත්ත රැස් කරගනි. මේ වාක්‍ය පැහැදිලිනේ. එදා පෑනක් පැන්සලක් ආධාරයෙන් දත්ත රැස් කරගත්ත මිනිසයා අද පරිගණකයක් ආධාරයෙන් දත්ත රැස් කරගනි. පද්ධතියක් යනු යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට ක්‍රියා කිරීමයි. අපි බලමු මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් බලන්න මෙතන තියෙන ලයිබ්‍රරි සිස්ටම් එක. පද්ධතියක් කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ සිස්ටම් එකක්නේ. මේ තියෙන ලයිබ්‍රරි සිස්ටම් එකක්. කවුද මම මේ කියලා තියෙනවා ක්ලාස් ටයිම් එකේදී කෝල් ගන්න එපා කියලා. රයිට්. ආයෙත් මෙතනට එන්න. පද්ධතියක් යනු යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමයි. මේ තියෙන්නේ පුස්තකාල පද්ධතියක්. සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනවා කියන්නේ මොකක්ද? SMS එකක් එන්න නම් SMS එකට වෙනම සර්විස් එකක් තියෙන්න ඕනේ. SMS ගේට් එකක් කියලා කියන එකක් තියෙන්න ඕනේ SMS එකක් එන්න. ඔන්න එක සංඝටකයක්. මැඩම්ගේ කම්පියුටර් එක සංඝටකයක්. සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනවා. යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා මොකක්ද කාර්ය? එන මිනිස්සුන්ට පොත් කියවන්න දෙන එක. ඒක තමයි කාර්ය. සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනවා. එතකොට මේ සම්පූර්ණ මුළු එකටම අපි කියනවා සිස්ටම් එකක් කියලා. දැන් බලන්න මේ මැඩම්ගේ කම්පියුටර් එක. අපි පොතක් අරගෙන යනකොට ඒ පොතේ නම අද දිනේ ගෙනත් දෙන්න ඕන දිනේ ඒ ඔක්කොම කම්පියුටර් එකෙන් හදනවා. මට දැන් පොත ගෙනත් දෙන්න තියලා දවසකට කලින් ඔටෝමැටිකලි මැඩම්ට එනවා මෙන්න මෙයා අහවල් පොත අරන් ගිහිල්ලා තියෙනවා මේ දවසේ ගෙනත් දෙන්න ඕන කියලා. ඒවා එකට එකක් සම්බන්ධ වෙන ක්‍රියා කරවන්නේ. පැහැදිලිද? දැන් මම අරගෙන ගිය පොතේ විස්තර නම්මාන ටික දීලා දෙන්න නැත්තම් දුන්න නැත්තම් අපිට අර විස්තර ටික එන්නේ නැහනේ. මොකද්ද මැඩම්ට විස්තරේ එන්නේ නැහැ මට SMS එක එන්නේ නැහැ. හැබැයි මැඩම් කියනවා නම් මේ දවස් වෙනකොට මෙයා මේ පොත ගෙනත් දෙන්න ඕනේ කියලා අන්න මටත් SMS එක එනවා මැඩම්ටත් ඇලර්ට් එක එනවා මෙයා මේ දවස් වෙනකොට පොත ගෙනත් දෙන්න ඕනේ කියලා. මේ ඔක්කොම එකට එකක් සම්බන්ධව ක්‍රියා කරන හින්දා මේකට අපි කියනවා සිස්ටම් එකක් කියලා. මම තව උදාහරණයකට යන්නම්. හිතන්න ඉස්කෝලේ පාසල. අපි කියන්නේ පාසල් පද්ධතිය කියලා. පියමු 18 නිසා සිස්ටම් එකක් කියලා. හිතමු. මේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකක් තියෙනවා. IT ලැබ් එකක්, කම්පියුටර් ලැබ් එකක් තියෙනවා. ඊට පස්සේ ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. PT කරන්න වෙන මොකක් හරි රූම් එකක් තියෙනවා. මීඩියා වලට වෙනම රූම් එකක් තියෙනවා. ආර්ට් එක A level section එකක් වෙනම තියෙනවා. ඒකේ ආර්ට්, කොමර්ස්, ටෙක්, සයන්ස් කියලා ওই විදිහට වෙනම බෙදිලා තියෙනවා. ප්‍රයිමරි එකක් තියෙනවා. එක වසරේ ඉඳලා පහ වසර වෙනකල් ළමයි එතන ඉන්නවා. ඊට පස්සේ කැන්ටීන් එකක් තියෙනවා. වෙනම
ස්ටාෆ් එකට ඉන්න ස්ටාෆ් රූම් එකක් තියෙනවා. ඔය ඔක්කොම එකට එකක් සම්බන්ධව නෙමෙයිද ක්‍රියා කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔන්න එක වසරෙන් ළමයෙක් ඉස්කෝලේ ස්කූල් සිස්ටම් එක ඇතුළට ආවට පස්සේ එක වසරේ ඉඳලා ළමයා ඉගෙනගෙන පහ වසරට වෙනකන් යනවා. එයාලට බෙල් එක ගැහුවට පස්සේ එයාලගේ පීරියඩ් එක මාරු වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද පන්තියෙන් පන්තියට ටීචර්ස්ලා වෙනස් වෙනවා. ඊට පස්සේ 6 වසරට එනවා. සබ්ජෙක්ට්ස් ටික වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඒ සබ්ජෙක්ට්ස් වලට වෙන වෙනම ගුරුවරු ඇවිල්ලා උගන්වනවා. සෙල්ලම් කරන්න වෙනම ටයිම් එකක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු IT ලැබ් එකට වෙනම උගන්වන්න ඕන මේ දේවල් තමයි උගන්වන්න ඕනේ කියලා IT ලැබ් එකේ ඉන්න මැඩම්ලට කියලා තියෙනවා. ඈ අන්තිමට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එතන ප්‍රින්සිපල් මැදිහත් වෙනවා. ඔය ඔක්කොම එකට එකක් සම්බන්ධව නේද ක්‍රියා කරන්නේ. මොකක් යම්කිසි කාර්යයක් ඉටු කරගන්න තමයි ඕක හැදිලා තියෙන්නේ. මොකද්ද කාර්යය? හොඳ පුරවැසියෙක් බිහි කිරීම කියලා අපි හිතමු. ඒක තමයි කාර්යය. හොඳ බුද්ධිමත් දරුවෙක් එළියට අවුට්පුට් එළියට දෙන එක තමයි කාර්යය. එතකොට ඒ කාර්යය ඉටු කරගන්න සංගටක ඔක්කොම එකට එකක් සම්බන්ධව ක්‍රියා කරනවා. එතකොට අපි ඒකට කියනවා පද්ධතියක් කියලා. IT ගාව ගන්න එපා මෙතන. දැන් මේක ලයිබ්‍රරි එක. දැන් මෙතනක් තියෙන්නේ පද්ධතියක්. ඉස්සර ලයිබ්‍රරි එකත් ඇවිල්ලා පද්ධතියක්. දැන් ලයිබ්‍රරි එකත් ඇවිල්ලා පද්ධතියක්. අර ඉස්කෝලෙත් ඇවිල්ලා එක්තරා විදිහක පද්ධතියක්. සිස්ටම් එකක් කියන්නේ ඒකයි. සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එකත් මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. තාම අපි කම්පියුටර් එකට ආවේ නැහැ ඒකයි. ඒ නිසා කම්පියුටර් එක ගැන හිතන්න එපා. ඊට පස්සේ බලන්න දත්ත සකස් කිරීමට යොමු කිරීම ඉන්පුට් ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම අවුට්පුට් ලෙසත් හැඳින්වේ. බලමු ඒක තමයි මොකද්ද කියලා. ඔයාලට මතකද අලුත් ලයිබ්‍රරි සිස්ටම් එක. ඒ ලයිබ්‍රරි එකේ ඔයාලට මතකද මම කිව්වා ඔයාලට මතක ඇති මම කිව්වා මැඩම්ට තියෙනවා කම්පියුටර් එකක්. මේ කම්පියුටර් එකට මිනිස්සෙක් පොතක් අරගෙන යනකොට කවුරු හරි පොතක් අරගෙන යනකොට ඒ පොතේ නම බුක් එකේ නේම් එක. එතකොට අපේ නම my name කියලා දාන්න මගේ නම. ගෙනත් දෙන්න ඕන දිනේ date එක. අද දිනේ sorry ගෙනත් දෙන්න ඕන දිනේ නෙමෙයි අද දිනේ. ඊළඟට ගෙනත් දෙන්න ඕන දිනේ due date එක. ඔය ඔක්කොම මෙයා කම්පියුටර් එකට දෙනවා. එන්ටර් කරනවා. අපි දෙන එකට කියනවා ඉන්පුට් කියලා. හරිද? මේක ඇවිල්ලා ඉන්පුට් කරනවා. මොනවාද දෙන්නේ? දත්ත. ඩේටානේ දෙන්නේ. මේ පොතේ නම මං කියවනේ ඩේටා කියන්නේ මොනවද? වෙන වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බෑ. පොතේ නම විතරක් කිව්වා කියලා ඒකට මුකුත් අර්ථයක් නැහැ. මගේ නම තාර්ක ජයසිංහ කිව්වා කියලා ඒකට මුකුත් අර්ථයක් නැහැ. අද දිනේ තිබ්බා කියලා ඒකට වැඩක් නැහැ. ඩියු ඩේට් එකක් තිබ්බා කියලා වැඩක් නැහැ. අපි එතකොට ඉන්පුට් කරන්නේ මොනවද? දත්ත. හරිද? මේ දත්ත ටික කම්පියුටර් එකට ඉන්පුට් කරාට පස්සේ කම්පියුටර් එකට හෝ දැන් මෙතන නම් ඉන්පුට් කරන්නේ රාක්කෙට. හරිද? මොකේකට හරි. අපි දත්ත දෙන එකට කියනවා ඉන්පුට් කරනවා කියලා. හරිද? ඉන්පුට් කරන දත්ත ටික මේ කම්පියුටර් එක ඇතුලේ මොකක් හරි වෙලා දැන් මේ දින ටික දුන්නාට පස්සේ ඔටෝමැටිකලි හිතන්නකෝ අද දිනේ 10 වෙනිදා පොත ගෙනත් දෙන්න ඕනේ 20 වෙනිදා. 19 වෙනිදා වෙනකොට SMS එකක් එනවා අනිවාර්යෙන් තව එක දවසයි තියෙන්නේ හෙට වෙනකොට පොත ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ 20 පැනපු ගමන් 20 වෙනිදාටත් මැසේජ් එකක් එනවා අද තමයි දවස අද පොත ගෙනත් දෙන්න කියලා. 21 වුණොත් එහෙම ඔයාගේ දින ටික පැනලා තියෙන්නේ ඔයාට දඩ මුදලක් නියම වෙනවා ඒ නිසා කරුණාකරලා පොත ගෙනත් දෙන්න කියලා SMS එකක් යනවා. එතකොට දැන් ඒ එළියට එන එකට අපි කියනවා අවුට්පුට් එක කියලා. අවුට්පුට් එක විදිහට එන්නේ මොනවද? තොරතුරක් ඉන්ෆෝමේෂන් එකක්. මොකක්ද මං කිව්වේ? දැන් මං කිව්වනේ දත්ත සකස් කරන ඉන්පුට් කරන්නේ දත්ත වෙන වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බැරි. හැබැයි කම්පියුටර් එකෙන් එළියට එන්නේ මෙන්න මේ දවස් වෙනකොට මෙයා පොත ගෙනත් දෙන්න ඕනේ. වැදගත් තොරතුරක්. අපි තොරතුරට කියන ඉන්ෆෝමේෂන් එකක් කියලා. පැහැදිලි වෙන්න ඕනේ. අපි ඉන්පුට් කරන්න හැමතිස්සෙම දත්ත ඉන්පුට් කරාට පස්සේ මේක ඇතුලේ මොකක් හරි ප්‍රොසෙස් එකක් වෙනවා. ප්‍රොසෙස් එකක් වුණාට පස්සේ අවුට්පුට් එක විදියට එළියට එන්නේ ඉන්ෆෝමේෂන්. දත්ත සහ තොරතුරු කියන එකේදී මතකනේ දත්ත කියන්නේ වෙන වශයෙන් ගත්තට අර්ථයක් දෙන්න බැරි අංක වෙන්න පුළුවන් වචන වෙන්න පුළුවන් සලකුණු වෙන්න පුළුවන්. තොරතුරු කියන්නේ මේ දත්ත ආධාරයෙන් හැදිච්ච
දෙයක් අපිට ඒ තොරතුරු උමනා වෙනවා යම් තීරණ ගැනීම සඳහා. හරිනේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉන්පුට් කරන්නේ දත්ත, අවුට්පුට් එක විදිහට අපිට එළියට එන ඉන්ෆෝමේෂන්. සිස්ටම් එකක් කියන්නේ යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට ක්‍රියා කරන එක. ඕවරෝල් ඔය සිස්ටම් එක බලමුකෝ ඉතුරු ටික. මේ සියල්ලගේ එකතුවක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්විය හැක. එතකොට මෙන්න මේකට අපි කියනවා තොරතුරු පද්ධතියක්. එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් කියලා. දැන් මම කියලා දුන්නා දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් කියන්නේ මේ සියල්ලගේම එකතුවක්. ඒ කියන්නේ මේකට ITත් එකතු වුණොත් එහෙම ITත් එකතු වුණොත් හරි නැත්නම් ඒත් අපිට මේක ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් කියලා කියන්න පුළුවන්. ඕවරෝල් කතන්දරේ පැහැදිලිද? මේ කතන්දරෙත් තේරෙන්න ඕනේ. ඉන්පුට් කරන්නේ දත්ත, එළියට එන්නේ තොරතුරු කියන එකත් පැහැදිලි වෙන්න ඕනේ. පොඩ්ඩක් chat එකට දාන්න. Yes. සියල්ල පැහැදිලි සර්. good. මං තේරුණා. තේරුණා. Yes. I clearly understood. හරි තේරුණා. Yes. මේ මුළු ඔක්කොම වගේ තමයි. මේක තේරුණා කියන්නේ ඊටු ටිකත් වලට අනිවාර්යෙන්ම තේරෙනවා. ෆෝන් එකේ වලට කෝල් එකක් ගන්න පුළුවන් හැමෝටම මේක ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න කැපැසිටි එක හැබැයි එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට වන් ෂොට් නොකවුට් මේක පුළුවන්. තව එක්කෙනෙක්ට සතියක් විතර සමහරට ප්‍රැක්ටිස් කරන්න වෙයි. right. මේ තියන්නේ අර මං කියපු කතාව. දත්ත ලබා දෙන එකට කියනවා ආදානය. එහෙම නැත්නම් අපි ආදානය කියන්නේ පට්ට කැතයි. අපි කියන්නේ ඉන්පුට් කියලා. IT වලදී අපි ඔය අනවශ්‍ය සිංහල වචන පාවිච්චි කරන්නේ. ආදානය කියන්නේ ඉන්පුට් එක. ඉන්පුට් එක. හරිද? කම්පියුටර් එක ඇතුළේ මොකක් හරි දත්ත සවුන්ඩ් විදිහට හරි මොන කෙහෙල් මලකට හරි අපි මොන හරි දෙනවකට කියනවා අපි ඉන්පුට් කරනවා කියලා. ඩේටා තමයි ඉන්පුට් කරන්නේ. දත්තනේ ආදානය කරන්නේ. මේක තේරෙනවනේ දැන්. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම. මේ ගබඩා කිරීම කියන එක මම පස්සේ කියලා දෙන්නම්. ගබඩා කිරීම කියන එකත් ඔයාලට දැන් පැහැදිලි ඇති අර ලයිබ්‍රරි සිස්ටම් එකේ කතාවේ. දැන් තව කවුරු හරි ස්ක්‍රීන් එකේ ලියනවා ෆෝන් එක පැත්තකින් තියන්න. මෙතන හිතන්න මේ ළමයා නැත්නම් මම ඉන්නේ මමනේ. මම දෙන මගේ නම, ටෙලිෆෝන් නම්බරේ, ඇඩ්‍රස් එක, අනම්මනම් විස්තර ටික මැඩම් එයාගේ මේ කම්පියුටර් එකේ ගබඩා කරගන්නව නේද? නැත්නම් ඉස්සර පුස්ස කාලේ මම දුන්න නම, ටෙලිෆෝන් නම්බර, ඇඩ්‍රස් අනම්මනම් ටික මෙයාගේ මේ රාකේ ගබඩා කරගන්නව නේද? අන්න ඒකට තමයි කියන්නේ මෙතන ගබඩා කිරීම කියලා. ඔයාලට ඒක තේරෙන්න ඕනේ. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම. සකස් කරනවට අපි කියනවා process එකක් කියලා. හරිද? අවශ්‍ය තොරතුරු ලබා දීම අවුට්පුට් එකක් විදිහට එනවා. අවුට්පුට් එක තමයි තොරතුරු. ඉන්පුට් එක තමයි data.
මැද්දේ ප්‍රොසෙස් වෙන වැඩේ වෙනවා. ප්‍රොසෙස් එක. right. මේ බලන්න ATM එක. ATM එකේදී අපි ඉන්පුට් කරනවා දත්ත මොනවද දත්ත අපේ ATM කාඩ් එක සහ කීබෝඩ් එක පාවිච්චි කරලා අපි දත්ත ඉන්පුට් කරනවා අපේ පාස්වර්ඩ් එක අපිට වෙන්න ඕනේ මොකක්ද බැලන්ස් එක බලන්නද කීයක් ඕනේද ඔය දත්ත ටික දෙනවා ATM එකට. ATM මැෂින් එක ඇතුලේ ප්‍රොසෙස් එකක් වෙනවා. මං කලින් කිව්වනේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. සර්වර් 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 ගාලා මොකක් සද්දයක් ඇහෙනවා. අපිට කියපු විදිහට සල්ලි ටික එළියට එනවා. නැත්තම් ගිණුමේ ශේෂය හරි අපි කියන දේ අපිට අවුට්පුට් එක විදිහට එනවා. දැන් අවුට්පුට් එක විදිහට එන්නේ මොකද්ද? ඉන්ෆර්මේෂන් එකක්. අපි හිතමු බැලන්ස් එක බැලුවා කියලා මේ. මෙතන ගිණුමේ ශේෂය මේක තමයි ඉන්ෆර්මේෂන් එක. අපි දත්ත ටික තමයි අපේ කාඩ් එකේ පාස්වර්ඩ් එක දත්තයක්. අපි දත්ත ටික තමයි මේ ATM එකට ඇතුළත් කරන්නේ. right. මෙතන තව ඒ වගේ උදාහරණ තියෙනවා. ඔයාලා ඉන්න ගමන් ඒවත් බලන්න. right. මෙතන මේ කියලා තියෙන්නේ මේ IT කියන එක කොච්චර වැදගත්ද කියන එක. දැන් මේ සීන් එක හරිද මේ කියලා එකක් තියෙනවා නම් ඉස්සරහෙන් ඕගොල්ලෝ දැනගන්න ගවර්න්මන්ට් කියන එක මොකක්ද? රජයනේ. රජයේ ආයතන ගවර්න්මන්ට්. එතකොට ගවර්න්මන්ට් කියන්නේ මොකක්ද? අර ඒ රජයේ ආයතනය ඉන්ටර්නෙට් එක හරහා කරනවා නම් දැන් හිතමුකෝ මොකක් හරි පාස්පෝර්ට් එක කියලා අපි පාස්පෝර්ට් එක හදන්න අපි යනවා පාස්පෝර්ට් ඔෆිස් එකට. අපිට ඒකම ඉන්ටර්නෙට් එකෙන් කරන්න පුළුවන් නම් අපි ඒක ඉස්සරහට අකුරක් දානවා. ගවර්න්මන්ට් කියන්නේ ඒකයි. අපි ව්‍යාපාර වලට කියනවා කොමර්ස් කියලා. එතකොට ඔන්ලයින් නැත්නම් ගනුදෙනු කියලා කියමුකෝ. එතකොට කොමර්ස් කියන එක ඉස්සරහින් අකුරක් දැම්මොත් කොමර්ස්. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ කරන ගනුදෙනු. හරිද? මොකක් හරි ඉස්සරහින් කියලා කැලලක් තියෙනවා නම් ඕගොල්ලෝ ඔලුවට ගන්න ඉන්ටර්නෙට් එක through කරනවා නම් ඒක ඉස්සරහින් කියලා එකක් එනවා. හරිද? මේ බා අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ ලර්නින්. ලර්නින් කියන්නේ ඔන්ලයින් අධ්‍යාපනය. අන්තර්ජාලය ඔස්සේ කරන අධ්‍යාපනය තමයි ලර්නින් කියන්නේ. දැන් අපි මේ කරන්නේ ලර්නින්. හරිද? ව්‍යාපාර බිස්නස් බිස්නස් කියන්නේ ඔන්ලයින් ව්‍යාපාර. විනෝදාස්වාදය සඳහා කොහොමත් අපි ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා ගමනාගමනයට මේ IT පාවිච්චි කරනවා කෘෂිකර්මාන්තේ ඉතාමත් වැදගත් ෆීල්ඩ් එකක්. ඉස්සරහට මං කියන්නේ ස්කූල් වලට ඇග්‍රිකල්චර් with IT කියන්නේ ඉස්සරහට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිමාන්ඩ් එකක් හැදෙන තමන් කැමති නම් මං හැමතිස්සෙම කියන කතාවක් තියෙනවා මං මේ ගොඩක් කතා කරන්නේ ස්කූල් ස්ටුඩන්ට්ලට මේ අමතර දේවල් කතා කරන්නේ හරි මොකද එයාලා බිල්ඩ් අප් වුණොත් තමයි අපේ ඉස්සරහට අපේ යන රට යන පැත්ත හරි මොන කෙහෙල්මල හරි මෝඩයෝ ටිකක් ආවොත් අපි කොහොමත් වලපල්ලට යනවා. ඉතින් ඒක නිසා ස්කූල් ස්ටුඩන්ට්ලට දෙන්න පුළුවන් අර මම කියන්නේ මග පෙන්වීමක් මොනවා හරි තියෙනවා නම් මම දන්න දෙයක් තියෙනවා නම් මම ඒක ඉතින් කියලා දෙනවා. ඉතින් මේ කීකී හිටියේ මේ ඇග්‍රිකල්චර් with IT කියන්නේ ඉස්සරහට හොඳ ඩිමාන්ඩ් එකක් හැදෙන ෆීල්ඩ් එකක්. ඇග්‍රිකල්චර් ඒ කියන්නේ මොකක් හරි ඇග්‍රිකල්චර් කරන්න කියන මේ කියන්නේ මේ මම කියන්නේ. අපේ ෆැෂන් එක තියෙන ඒ කියන්නේ අපි හිතමු අපි කැමති ඇග්‍රිකල්චර් පැත්තට. එහෙම කෙනෙක් ඇග්‍රිකල්චර්ත් එක්ක මේ IT ටෙක්නොලොජි එක මේකට පාවිච්චි කරන්න ඒකට අපි IT ඉගෙන ගන්න ඕනේ. ඒකත් එක්ක ඇග්‍රිකල්චර් කරන්න ඕනේ. හිතන්නේ ඇග්‍රිකල්චර් වෙදන්නේ ෆැෂන් ඩිසයිනින් කියලා. මගේ ෆැෂන් එක මම කැමති ෆැෂන් ඩිසයින් කරන්න. එහෙමනම් මම ඉගෙන ගන්න ඕනේ මොකද්ද ෆැෂන් ඩිසයිනින්. හරි. ඒක තමයි මගේ ෆැෂන් එක මම කැමති ෆැෂන් ඩිසයින්. ඉතින් ඒකෙන් අපි දැනගන්න ඕනේ ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් විදි මොනවද කියලා දැනගන්න. ඒ විදි ඒකෙන් යන පාරවල් ටික දැනගන්නත් අපිට මේ කම්පියුටර් එක උදව්වට ගන්න පුළුවන්. ෆැෂන් ඩිසයින් කතාවක මම කැමති ෆැෂන් ඩිසයින් කරන්න මම කම්පියුටර් එකේ උදව්වෙන් බලනවා ෆැෂන් ඩිසයින් වලින් ඉස්සරහට යන්න පුළුවන් පාත් මොනවද මේකෙන් මම කැමති මොකෙන්ද ඒකෙන් යන්න පුළුවන් මැක්සිමම්ම තැන මොකක්ද එතනට යන්න ස්ටෙප් බයි ස්ටෙප් තියෙන අපි කරන්න ඕන දේවල් මොනවද එතකොට මේ මොක කරත් ප්ලස් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා IT ඉගෙන ගන්න එක මොකද ෆැෂන් ඩිසයින් වලට මොකක් හරි අලුත් මොනවා හරි දෙයක් concept එකක් එකතු කරන්න අපිට මේ කම්පියුටර් එක අපිට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම හිතනවා මම කියපු එක පැහැදිලි ඇති කියලා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රයටත් අපි දන්නවා මේ IT කියන එක අනිවාර්යෙන්ම ඕන වෙලා තියෙනවා. අධ්‍යාපනයටත්
මේ IT කෙනෙක් ඕනේ, කර්මාන්ත වලටත් ඕනේ. මේ හැම කෙහෙල් මලකටම තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන එක අපිට ඕනේ. රයිට්. මෙන්න දැන් ඇවිල්ලා තියෙනවා කම්පියුටර් එකට. දැන් තමයි අපි මේ කම්පියුටර් එක කියන වචනේ හරි පාවිච්චි කරේ මේ කොන්ටෙන්ට් එකේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. පරිගණකයක් යන කුමක්ද? මිනිසාගේ විවිධ කාර්යයන් පහසු කර ගැනීම සඳහා පද්ධතිය යොදා ගන්නා බව අපි පළමු පරිච්ඡේද හරි මේක හරිනේ පද්ධති ඕන වෙනවා අපේ වැඩ ලේසි කරගන්න තමයි අපි සිස්ටම් එකක් හදාගන්නේ හරි අර ඔහේ යන්න නැතුව සිස්ටම් එකක් තියෙනකොට අපිට ඒ සිස්ටම් එකට වැට්ටික් කරගෙන යන්න පුළුවන් හරියට අර ලයිබ්‍රරි සිස්ටම් එක වගේ කම්පියුටර් එකක් කියන්නේ පරිශීලකයා විසින් අපි මේ පරිශීලකයාට හරි ලස්සන වචනයක් IT වලදී කතා කරනවා යූසර් කියලා යූසර් 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 විසින් ආදානය කරනවා කියන්නේ ඉන්පුට් කරනවා. හරි? ඉන්පුට් කරන හෝ පද්ධතිය විසින් රැස් කරගන්නා දත්ත. පද්ධතිය විසින් රැස් කරගන්නා දත්ත කියන්නේ මොකක්ද කියන එක මම ඊළඟට කියලා දෙන්නම්. ලබාගෙන පරිශීලකයාගේ උපදෙස් වලට අනුව හරිනේ යූසර්ගේ උපදෙස් වලට අනුවනේ අනිවාර්යෙන් කම්පියුටර් එකක් වැඩ කරන්න ඕනේ. එයාට හිතලා වැඩ කරන්න බෑනේ. අර ලයිබ්‍රරි එකේ කම්පියුටර් එක මතකනේ. ඒ කම්පියුටර් එක අපි කලින් හදලා තියෙන්න ඕනේ. අපි නම විස්තර ටික ඒ දේවල් ටික දුන්නට පස්සේ අරගෙන යන පොතේ නම ඒ ගෙනත් පොතේ බාර දෙන්න ඕන දිනේ අද දිනේ ස්ටුඩන්ට්ගේ නම ඔය දත්ත ටික දුන්නට පස්සේ අපි මුලදින්ම කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා අර දිනේට කලින් දවස වෙනකොට මතක් කරන්න SMS එකක් යවන්න ඕනේ. එදා දිනේ වෙනකොට තව SMS එකක් යවන්න ඕනේ. පොත පරක් වුණොත් එහෙම දඩයක් ගහනවා කියලා SMS එකක් යවන්න ඕනේ. ඒ විදිහට අපි කම්පියුටර් එක සෙට් කරලා තිබ්බොත් තමයි කම්පියුටර් එක ඒ විදිහට වැඩ කරගෙන යන්නේ. ඒකයි කියන්නේ පරිශීලකයාගේ උපදෙස් වලට අනුව කියලා. කවදාවත් යූසර් කෙනෙක් පරිශීලකයෙක් නැතුව කම්පියුටර් එකකට වැඩක් කරන්න බෑ. හරිද? එතකොට පරිශීලකයා විසින් ඉන්පුට් කරන හෝ පද්ධතිය විසින් රැස් කර ගන්නා දත්ත. හරිනේ? අනිවාර්යෙන් යූසර් කෙනෙක් data ටිකක් ඉන්පුට් කරන්න එපා කම්පියුටර් එකට. එතකොට ඒ දත්ත පරිශීලකයාගේ උපදෙස් වලට අනුව සකස් කරමින් ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරනවා. මම කියන්නේ අවුට්පුට් කරනවා. හරිනේ? ඉන්පුට් කරනවා data අවුට්පුට් කරනවා information. තොරතුරු අවුට්පුට් කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් පරිගණකයක් ලෙස හැඳින්විය හැකිය. පරිගණකයක තියෙන ලක්ෂණ ටික මෙතන කියලා තියෙනවා. ස්පීඩ් එක කම්පියුටර් එක සාමාන්‍යයෙන් එකපාර සාමාන්‍ය වැඩ අපි නිකන් අතිවිශාල ප්‍රමාණයක් එකපාර වැඩ ගන්න පුළුවන්. ඒක කම්පියුටර් එකෙන් කම්පියුටර් එකට වෙනස් වෙනවා. කොහොමත් මිනිස්සෙක් වගේ නෙමෙයි එකපාර වැඩ ගොඩක් කරන්න පුළුවන්. හැබැයි 1 මිලිසෙකන්ඩ් එකකදී 1 මිලිසෙකන්ඩ් එකක් කියන්නේ තප්පරයකින් එක කොටසක්. ඒ එක කොටසකදී කම්පියුටර් එකට කරන්න පුළුවන් එක වැඩයි. අර ඔයාලා බලලා තියෙනවද සමහරට ෆ්ලෑෂ් මූවි එක? ෆ්ලෑෂ් කියන්නේ ගොඩක් ස්පීඩ් එකකනේ. එයා ටට්ටක් ගාලා වැඩ කරනවා. අර අපිට පේන්නේ එකපාර වැඩ ගොඩක් කරනවා වගේ. හැබැයි එක ටයිම් ෆ්‍රේම් එකකදී එයා කරන්නේ එක වැඩයි. අර එයාගේ ස්පීඩ් එක නිසා තමයි අපිට වැඩ ගොඩක් වෙනවා වගේ පේන්නේ. දැන් හිතන්න දැන් මේ වෙලාවේ මගේ කම්පියුටර් එක බලන්න WhatsApp එකත් ඔන් එකේ Zoom එකත් ඔන් එකේ මේ වෙබ්කෑම් එකකුත් මෙතන තියෙනවා. වැඩ කීයක් වෙනවද? හැබැයි ඒක මිලිසෙකන්ඩ් එකකදී වෙන්නේ එක වැඩයි. අපිට මේ වැඩේ ස්මූත්ලි යනවා වගේ පේන්නේ මෙයාට ඉතාමත් ස්පීඩ්ලි මෙයා වැඩ කරන නිසා. හරිද? නිවැරදිතාවය. කාට හරි කියන්න පුළුවන් කම්පියුටර්ස් වලටත් වරදිනවා ඈ මේකයි. Facebook එකේ තියෙන දෙයක් ඇත්ත වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. නිවුස් වල කියන දෙයක් ඇත්ත වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි කම්පියුටර් එකේ නිවැරදිතාවය 100%යි. අපි හරියටම වෙන්න ඕන දේ කියලා හරිම ඉන්පුට් එක දුන්නොත් අපිට එන අවුට්පුට් එක 100%ක් හරි. සෝෂල් මීඩියා කියන්නේ මිනිස්සු දාන දේවල්නේ. ඒවා මිනිස්සුන්ට ඕන දෙයක් සෝෂල් මීඩියා වල දාන්න පුළුවන්. ඒවා හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හැබැයි කම්පියුටර් එකේ නිවැරදිතාවය 100%යි. කාර්යක්ෂමතාවය. කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් එක දිගට දවස් 3-4ක් වුණත් වැඩ කරන්න පුළුවන්. එයාට මහන්සි දෙන්නේ නැහැ. බහුකාර්ය බව. මම ඒක කලින් කිව්වා. සුරකීමේ සහ නැවත ලබා ගැනීමේ හැකියාව. අර ලයිබ්‍රරි එකේ තිබ්බ කම්පියුටර් එකේ මතකද අපි දෙන ස්ටුඩන්ට්ගේ නම පොත අරන් ගිය දවස ඒ දේවල් කම්පියුටර් එකේ සේව් කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්. අර කම්පියුටර් එකකින් ලයිබ්‍රරි එකකින් මැඩම්ට ඕන වෙලාවක ඒ දත්ත නැවත ගන්න පුළුවන්. මැඩම්ට ඕන වෙලාවක පුළුවන් 28 වෙනිදා
පොත් අරන් ගිය ළමයි ටිකගේ නම් ලිස්ට් එක ගන්න පුළුවන් එයාට. නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දත්ත ටික සේව් වෙලා තියෙනවා. කම්පියුටර් එකේ මෙන්න මේ ලක්ෂණ ටික අපිට බලා ගන්න පුළුවන්. මට දැන් chat එකට දාන්න අද මුල ඉඳලා A to Z කියලා දීපු දේවල් පැහැදිලිද කොච්චරක් දුරට පැහැදිලිද අපැහැදිලි තැනක් තියෙනවා නම් මට මෙන්න මෙතන අපැහැදිලි කියලා chat එකට දාන්න. පැහැදිලි. පැහැදිලි සර්. හොඳට තේරුණා. clearly understood. good 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 හොඳටම තේරුණා. නියමයි. Anuradhi understood. SN, yes sir. Thank you sir. Good. Shani පැහැදිලි. අනුසාර දිසානායක. හරි. අලුතෙන් මේ ගෲප් එකට අපි බලමු කට්ටිය ජොයින් වුණොත් අපි ආයි මේ ටිකම රිපීට් ක්ලාස් එකක් සතියේ මැද දවසක හරි දාමු. If you can do class 9 pm හෙරත් මම හිතන්නේ රෑ 9ට නම් අපිට ක්ලාස් ගන්න පුළුවන් වෙයි කියලා. මම මගේ ෆෝන් නම්බර් එක දාන්න. ඔයාලා කාට හරි මොකක් හරි ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ රෙකෝඩින් එකක් ආවේ නැහැ කියලා. ඒක මට කෝල් කරන්න එපා. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔය ටියුට් එකේ යට ෆෝන් නම්බර් එකක් ඇති. ඒකට මැසේජ් එකක් දාලා තියන්න. ක්ලාස් එකේ මොකක් හරි උගන්වපු දෙයක් අපැහැදිලි දෙයක් තියෙනවා නම් නැත්නම් එතනින් එහාට වෙන මොකක් හරි මාත් එක්ක කතා කරන්න වැදගත් කාරණාවක් තියෙනවා නම් ඔයගේ දෙයක් තියෙනවා නම් මම මගේ ෆෝන් නම්බර් එක දාන්නම්. අන්න ඒකට කෝල් එකක් ගන්න බැරි වෙලා හරි ආන්සර් ගන්න බැරි වුණොත් WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා තියන්න. මං ආයිත් කියනවා මේ අර අපේ ඉන්ස්ටිටියුට් එකකින් විසඳ ගන්න පුළුවන් දේවල් අර ටියුට් එකේ තියෙන එකට මැසේජ් එකක් දාන්න. අර වගේ දෙයක් විතරක් මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. ඔන්න මම දැන් chat එකට මගේ මොබයිල් නම්බර් එක දැම්මා. කම්පියුටර් එකක් නැති අය මෙන්න කතන්දරේ හොඳට අහගන්න. හරිද? ගොඩක් අයගේ ඔළුවේ තියෙනවා සාමාන්‍ය කම්පියුටර් එකක් කිව්වට පස්සේ ලක්ෂ කහමාරක විතර ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ගැන. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාලන් කම්පියුටර් එකක් නැත්තම් ඔයාලා පොඩ්ඩක් මාසෙකින් දෙකකින් හරි කමන්නේ පොඩ්ඩක් කීය හරි එකතු කරගෙන පුළුවන් නම් බලන්න රුපියල් 25000කට 30000කට හරි බජට් එකකට ගන්න පුළුවන් කම්පියුටර් එකක් ගන්න. හරිද? ඕන තරම් කම්පියුටර්ස් තියෙනවා. මම කියන්නේ ලැප්ටොප් එකක් ගන්න කියලා ඒ ගානට. ලැප්ටොප් එකක් ගන්න එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද මොකක් හරි එකක් ඩැමේජ් වුණොත් පාර්ට් එකක් ඩැමේජ් වුණොත් ටිකක් සැලකිය යුතු මුදලක් යනවා. ඒක රීප්ලේස් කරගන්න ඩෙස්ක්ටොප් එකක් ගන්න එක තමයි ආරක්ෂිතම වැඩේ. මං කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් හෝ එතනින් එහාට ස්කූල් ලීවර් කෙනෙක්ට සාමාන්‍යයෙන් අපිට ඔෆිස් වර්ඩ් එකේ වැඩක් කරගන්න, එක්සෙල් එකේ වැඩක් කරගන්න ඈ
ඔය YouTube එකට යන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න වගේ නෝමල් වැඩකට මම කියන්නේ ලොකු ගේම්ස් ප්ලේ කරන්න එතකොට සොෆ්ටවෙයාර් ඩිවලොප් කරන්න ඕවගේ ලොකු ලොකු වැඩවලට නෙමෙයි සාමාන්‍යයෙන් අපේ මේ කරන සාමාන්‍ය අර මං කිව්වේ මුහුද අපි හැමෝම කැමති හැමෝම යනවනේ රැල්ල පාගන්න හැමෝම දැනගන්න ඕන IT පාර්ට් එකක් තියෙනවානේ ඔන්න ඔය ටික දැනගන්න අපිට අර වගේ කම්පියුටර් එකක් ඇති මං කියන්නේ මේ කම්පියුටර් එකක් නැති අයට අර වගේ ගාණක් පුළුවන් නම් දීලා මං කියන්නේ පොඩ හරි එකතු කරගෙන ඔයාලා කම්පියුටර් එකක් ගන්න try එකක් දෙන්න මං කියන්නේ රුපියල් 30000ක විතර බජට් එකකට කම්පියුටර් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ වගේ එකක් රයිට් එතකොට ඒක තවත් මම කිව්වා තව මට කියන්න තියෙන අපේ ස්ටාර්ට් ෆික්ස් ඩේට් එක මේකයි තව සති දෙකක් හෝ සතියක් ඇතුළත දැන් මේ ඉරිදා රෑ 8ට ක්ලාස් එකක් යනවා මගේ හරිද ඒකේ අන්තිමම ලෙසන් එක ලබන සති ඉරිදා හෝ ඒ කියන්නේ ලබන සති ඉරිදා කියන්නේ 21 ඉරිදා නැත්තම් 28 ඉරිදා වෙනකොට ඒ බැච් එක ඉවරයි ඊට පස්සේ මට ඉරිදා රෑ 8ට මේ ක්ලාස් එක අරගෙන යන්න පුළුවන් කොහොමත් ඉරිදා රෑ 8 කියන්නේ මම දන්නවා ඔයාලා හැමෝටම පුළුවන් දවස වෙලාව ඒ වෙනකන් සතියක් හෝ සති දෙකක් අපිට ක්ලාස් එක පොඩ්ඩක් එහෙම කරගන්න වෙනවා මම හිතනවා ඉරිදා හවස 5ට සති දෙකක් විතරක් අපි ඉරිදා හවස 5ට ක්ලාස් එක දාමු ඊට පස්සේ සති දෙකකින් පස්සේ අපි මේක ඉරිදා රෑ 8ට අරගෙන යමු මේක තමයි හොඳම ඔප්ෂන් එක ලේසියෙන් බෙජ් එකකට හම්බෙන්නේ නැති ඔප්ෂන් එක මොකද මේ ඉරිදා 5ට එක බෙජ් එකක් ගියා ඒ බෙජ් එක දැන් ලාස්ට් වීක් කලින් සතිය ඉවර වුණා 8ට යන බෙජ් එක ඉවර වෙනවා තව සතියක් හෝ දෙකක් ඇතුළත මේ බෙජ් එක ඉවරයි එතකොට අපිට මේ බෙජ් එක මං කිව්වා මම රෙකෝඩින් එකක් දෙනවා කියලා හරිද ඒ රෙකෝඩින් එක අපිට ඔයාලට ලයිෆ් ටයිම් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මම දැන් කරපු තියරි පාර්ට් එක තියෙන ඔන්න ඔයගේ තියරි පාර්ට් එකක් තමයි සති දෙකක් විතර යන්නේ සති දෙකක් අපි කියමු සති තුනක් කියලා මැක්සිමම් සති තුනක් විතර ওই තියරි පාර්ට් එක තමයි යන්නේ එතකොට මං කියන්නේ මේ ස්කූල් ස්ටුඩන්ට්ලන්ට නම් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවෙන් පිට ඉන්න අය මම දන්නවා මේ ක්ලාස් එකේ ඉන්නවා. එතකොට ෆෝසස් වල ඉන්න අය විශේෂයෙන් ආමි එකේ එයා ෆෝසස් වල ඉන්න අයට ටිකක් අමාරුයි පොලිස් ඒ වගේ අයට. ඉතින් එයාලට මේක රෙකෝඩින්ග්ස් වලින් තමයි ඇත්තටම මං හිතන්නේ කවර් කරගන්න වෙන්නේ. ඉතින් රෙකෝඩින් එක බැලුවා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඔයාලා දැන් මේ ලයිව් එකේ ඉන්න එකම තමයි එතනක් තියෙන්නේ. එතනදී දැන් ගැටලුවකට තියෙන ප්‍රශ්නයක් මැසේජ් එකක්වත් දාන්න බැරි එක. එහෙම දෙයකට තමයි මම අර ෆෝන් නම්බර් එක දුන්නේ. මොකක් හරි ඒ වගේ මොකක් හරි ලෙසන් එකේ ගැටලුවක් තිබ්බොත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට මම ඒක පර්සනලි හරි කෝල් එකකින් හරි මේක මෙහෙමයි වෙන්නේ කියලා දෙන්න. සති දෙකක් ඕගොල්ලෝ ඒක ඒ විදිහට arrange කරගන්න. මම වෙන dates දෙන්නේ නැහැ තෝරගන්න කියලා. මොකද හැමෝම free එකේ ඉන්න දවස් ඉරිදා නිසා. ඉරිදා හවස 5ට සත් දෙකක් යනකම් දාමු. ඔයාලට ඒ සත් දෙකේ live join වෙන්න බැරි මොකක්ම හරි හේතුවක් තිබ්බොත් recording එකෙන් cover කරගන්න. මම කලින් කිව්වා වගේ බොහොම සරල theory කොටස් ටිකක් යන්නේ. ඒක ඕන කෙනෙක්ට ඒ විදිහට cover කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් අපි මේක ඉරිදා රෑ 8ට set කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. ඉරිදා 7 pm බැහැ. මොකද දැන් මං කිව්වනේ සති දෙකක් යනකම් අපිට ඉරිදා රෑ 8ට ක්ලාස් එකක් තියෙනවා. දැන් මේක 4 දාලා අරක 8ට පටන් ගන්න බෑනේ. කොහොමත් එක ලෙසන් එකක් පැය එකමාරක් විතර තියෙනවා. පැය දෙකක් කියමුකෝ. පැය එකමාරක් කියමුකෝ. 4 තිබ්බත් 8 වෙනවනේ. හරි අපි මෙහෙම කරමු. 7 නෙමෙයි අපි මං කිව්වේ ගිය 5ටනේ. 6 7 8 6ට දැම්මොත් 7 8 ඉරිදා හවස 6ට දාමු එහෙනම්. ඔව් හැම රෙකෝඩින් එකක්ම ගෲප් එකට දානවා. අද තිබ්බනම් හැබැයි පැය 24ක් විතර යනවා. ඕක ගෲප් එකට දාන්න හොඳේ. ඒ කියන්නේ මේක දැන් කරාට පස්සේ ඕක ක්ලවුඩ් එකට අප්ලෝඩ් වෙන්න වෙලාවක් යනවා.
ඊට පස්සේ කොහොමත් ඕක ඩවුන්ලෝඩ් කරන්න හැට ඊට පස්සේ ඒක YouTube දාන්න ඕනේ ලින්ක් එක අරගෙන ගෲප් එකට දාන්න ඕනේ පැය 24ක් ඇතුළත කියලා තමයි මම කියන්නේ රෙකෝඩින් එක දෙනවා කියලා. හරි. එතකොට මේ ලෙසන් එකම මම try එකක් දෙනවා සති මැද්දේක දවසක දාන්න මේ කරපු ටිකම දැන් අලුතෙන් group එකට සම්බන්ධ වුණොත් එයාලට පොඩ්ඩක් මේක ක්ලියර් කරගන්න ඕන නිසා එහෙම වුණොත් ඒ group එක හරහා දැනුවත් කිරීමක් කරන්නම්. ම්ම්, ඔව්. ඔව් PDF එක මේ දාන්නම් මේ හරි ඒකත් දැන් දාමු. මම ඒක පොඩි වෙලාවක් ඇතුළත අද දාන්න. සැප්තැම්බර් මුල කොහොමත් කෝස් එක ඉවර වෙන්න නම් මාස 4ක් විතර ඇයි ලෙසන් 16ක් 17ක් විතර තියෙනවා. එතකොට 7 8 12 16 ඔව් කෝ සර්ටිෆිකේට් දීලා ඔක්කොම ඉවර වෙන්න නම් මාස 6ක් විතර යනවා. කන්ටෙන්ට් එක ඉවර වෙයි මාස 3ක් විතර යනකොට. එතකොට දැන් මේක ඇවිල්ලා ජූනිනේ ජූලි අගෝස්තු සැප්තැම්බර් මුල වෙද්දි නම් ඉවර වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සැප්තැම්බර් මාසෙ ඉවර වෙනවා. සැප්තැම්බර් මාසේ ඉවර වෙයි සමහරට අගෝස්තු මුලවත් වෙයි. සමහර විට. සන්ඩේ 6:45 PM බැරිද? අපිට 6:45ට දැම්මුත් දරුවෝ අරක තමයි තියෙන ප්‍රශ්නේ. 8ට ඊළඟ ක්ලාස් එක අපිට දාන්න ඕනේ. හරි ඉවර වෙන්න කිට්ටු බැච් එකට. මේකට 8ට දාන්න බෑ. මේකට 6:45ට ක්ලාස් පටන් අරගෙන. 7:45 8:45 කොහොමත් අමාරුයි. කමන්නේ අර සති දෙක විතරක් රෙකෝඩින් එකකින් හරි arrange කරගන්න. මොකද මම කිව්වනේ තියරි කොටස් ටිකක් තියෙන්නේ. ඊටමත් සරල කොටස් ටිකක්. බැරිම නම් මං කිව්වේ. ඊට පස්සේ 8ට දැම්මට පස්සේ 8ට ජොයින් වෙමු. මගේ ෆෝන් නම්බර එක ඉල්ලලා තියෙනවා. හරි. මම ෆෝන් නම්බර එක දෙන්නම්. ආයිත් දාන්නම් chat එකට. right. හරි. අදට එහෙනම් අපි ලෙසන් එක ඉවර කරනවා. මොකද තව පොඩි වෙලාවක් ඇතුළත මට තව ක්ලාස් එකක් තියෙනවා කරන්න. ටක් ගාලා chat එකට දාන්න කොහොමද කෝස් එක ගැන හිතෙන්නේ මොනවද හිතෙන්නේ අද කන්ටෙන්ට් එක කොහොමද ඊළඟට යන කන්ටෙන්ට් එක කොහොමද ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මොනවා හරි තියෙනවා නම් ටක් ගාලා මැසේජ් chat එකට දාන්න. හොඳයි. best low faculty IT මුකුත් බෑ සැප්තැම්බර් මුල අපිට ස්ටාර්ට් කරන යුනිවර්සිටි. ඕකේ ගැටලුවක් නැහැ ඒක. ගොඩක් හොඳයි සර් හොඳට තේරුණා. thank you so much. thank you. හරිම පැහැදිලිව උගන්වනවා. thank you.
තාමත් පැහැදිලි. හොඳින් තේරුණා. හොඳට තේරුණා සර්. thank you. රයිට් එහෙමනම්. අපි අදට ලෙසන් එක එහෙමනම් ඉවර කරමු. අයිත් අපි මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන් මේ ආයි මේ ටිකම මැද දවසේ arrange කරන්න. අර විදියට ඊට දවස් ආයිත් හම්බෙමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. අන්තිම වෙනකන් කැමරා එක ඔන් කරන් හිටියේ 11 දෙනයි. මුලදී කැමරා එක ඔන් කරන්න කිව්වට පස්සේ 100ක් විතර ඔන් කරා. හරි. ආයිබෝන් එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු.